අද මම 2026 A-level Political Science කරන දරුවන් වෙනුවෙන් අනුමාන රචනා ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න හිතුවා. අද දවසේ සාකච්ඡා කරන රචනා ප්‍රශ්නය තමයි පුතේ ඩොනමෝර් ව්‍යවස්ථාව මගින් ප්‍රදානය කරන ලද සර්වජන ඡන්ද බලයේ දේශපාලන සහ සමාජ බලපෑම විමර්ශනය කරන්න කියන ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට පිළිතුරු ලියද්දි පුතේ අපි මුලින්ම ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් හඳුන්වා දීම වැදගත් වෙනවා. ඊට පස්සේ ඡන්ද බලය කියන්නේ මොකක්ද? විශේෂයෙන්ම සර්වජන ඡන්ද බලය කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා අපේ පිළිතුරේදී. මේ විදිහට ප්‍රවේශ වීමක් තුලින් පුතේ අපිට පුළුවන් වෙනවා උපරිම ලකුණක් ලබා ගන්න පුළුවන් විදිහට අපේ පිළිතුර ගොඩනගා ගන්න. මේ විදිහේ හැඳින්වීමකින් පස්සේ මොනවද මේ සර්වජන ඡන්ද බලයේ දේශපාලන සහ සමාජ බලපෑම් මොනවද කියලා අපි ඊළඟට විස්තර කරන්න ඕනි. අවසාන වශයෙන් පුතේ මේ සර්වජන ඡන්ද බලයේ දේශපාලන සමාජ බලපෑම් දිහා බලනකොට මොකද්ද අපිට කියන්න පුළුවන්? මේ ගැන අපිට මොන වගේ මතයකටද එළඹෙන්න පුළුවන් කියන දේ නිගමනීය වශයෙන් පැහැදිලි කරලා අපේ පිළිතුර අවසන් කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු පුතේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය කියන්නේ මොකද්ද? සර්වජන ඡන්ද බලය කියන්නේ මොකද්ද? සහ මේ සර්වජන ඡන්ද බලයේ දේශපාලන සහ සමාජ බලපෑම ගැන අපි දැන් අපේ පිළිතුරේදී සාකච්ඡා කරමු. අපි දන්නවා යටත් විජිත යුගයේ ප්‍රතිසංස්කරණ කියලා ගත්තොත් 1833 දී කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණය, ඒ වගේම 1910 දී ක්‍රූ මැකලන් ප්‍රතිසංස්කරණය, ඒ වගේම 1921 දී මැනින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය, ඒ වගේම 1924 දී මැනින් ඩියොන්ෂර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය යන ආදී වශයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ලංකාව තුල ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණවල පැවතියා වූ යම් දුර්වලතා නිසා තව දුරටත් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි පුතේ 1931 දී මෙරටට හඳුන්වලා දෙන්නේ මේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව 1927 දී එනවා පුතේ මැතිව් නාතන්, ඒ වගේම ඩූමන් ෆීල්ඩ්, ජෙෆ්ලි බට්ලර් කියන අය ලංකාවට ඇවිල්ලා 1928 ජනවාරි දක්වා ලංකාවේ රැඳී සිටමින් ලංකාවට අවශ්‍ය මොන වගේ දේශපාලන ක්‍රමයක්ද කියලා අදහස් විමසීම් කරලා 1931 දී ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වලා දුන්නා. යටත් විජිත පාලනය තුල පුතේ දේශපාලන වශයෙන් විශාල වෙනසක් ඇති කළා වූ ප්‍රතිසංස්කරණයක් කියලා අපිට මේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණය හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේ යෝජනා ගත්තහම පුතේ අපිට පෙන්වලා දෙන්න පුළුවන් සර්වජන ඡන්ද බලය හඳුන්වා දීම, ඒ වගේම රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීම, ඒ වගේම තමයි විධායක කාරක සභා ක්‍රමයක් ඇති කළා. ඒ වගේම වාර්ගික නියෝජනය අවහොසි කරන්නත් මේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය තුලින් කටයුතු කළා. ඉතින් මේ විදිහට හඳුන්වලා දුන්න යෝජනා අතරට අයිති වුණා පුතේ සර්වජන ඡන්ද බලය. මේ ප්‍රශ්නය තුල අපිට වැඩිපුර අවධානය යොමු කරන්න තියෙන්නේ මේ සර්වජන ඡන්ද බලය ගැන, ඒ වගේම ඒකේ සමාජ සහ දේශපාලන බලපෑම ගැන. මේ සර්වජන ඡන්ද බලය ගැන කතා කරන්න කලින් අපි බලන්න ඕනි පුතේ ඉස්සෙල්ලාම මොකද්ද මේ ඡන්ද බලය කියන්නේ කියලා. ඡන්ද බලය කියලා කියන්නේ පුතේ රටක, එහෙම නැත්නම් ප්‍රාන්තයක, එහෙම නැත්නම් ප්‍රදේශයක සුදුසුකම් සපිරු සියලුම පුරවැසියන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් රටේ පාලන බලයට හවුල් වෙන්න, එහෙම නැත්නම් තමන් වෙනුවෙන් තීරණ ගන්න නියෝජිතයින් තෝරාපත් කරගන්න තියෙන අයිතියට, එහෙම නැත්නම් බලයට තමයි පුතේ ඡන්ද බලය කියලා කියන්නේ. කෙටියෙන් කිව්වොත් රටක පුරවැසියන්ට තම නියෝජිතයින් තෝරා ගැනීමට, එහෙමත් නැත්නම් රජයේ පිහිටුවීමට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයිතියට තමයි ඡන්ද බලය කියලා කියන්නේ. අපිට මතකයි 1910 දී සීමිත ඡන්ද බලය යෝජනා වුණා. ඒ වගේම 1924 වෙනකොට ලක්ෂ 50ක් වගේ වුණ ජනග්‍රහණයෙන් ලක්ෂ 2කට වගේ තමයි පුතේ මේ ඡන්ද බලය හිමි වුණේ. මේකට හේතුව තමයි පුතේ ඡන්දය ලබා දීමට විවිධ කොන්දේසි පනවලා තිබුණ ඒ කාලයේ වෙද්දී. ඉතින් ඒ කොන්දේසි සපුරපු අයට විතරයි ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ලැබුණේ. ඒත් පුතේ සර්වජන ඡන්ද බලය
1931 දී හඳුන්වලා දුන්නට පස්සේ ඩොනමෝර් කොමිසම යෝජනා කළේ වයස අවුරුදු 21 සපිරුණු ඒ වගේම බ්‍රිතාන්‍යයේ අටත්වැසියෙක් වුණ අපරාධ දඬුවමකට වරදකරුවෙක් නොවුණ ඒ වගේම මැතිවරණ පවත්වන වර්ෂයේ මාස 12කින් මාස 6ක් අදාළ ඡන්ද කොට්ටාසයේ පදිංචි වූවන්ට ඡන්ද බලය ලබා දෙනවා කියලා ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය තුලින් නිර්දේශ කළා. ඉතින් මේ ඡන්ද බලය පුතේ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව දෙපිරිසටම හිමි වුණා. ඔන්න ඔය විදිහට තමයි පුතේ ලංකාවට මුලින්ම සර්වජන ඡන්ද බලය හිමි වෙන්නේ. මේ විදිහට ජනතාවට ලබා දුන්න ඡන්ද බලය නිසා ඇති වුණ සමාජ දේශපාලන ප්‍රතිඵල මොනවද කියලා අපි වෙන වෙනම අපේ පිළිතුර තුළ පැහැදිලි කරන්න ඕනි. මේ ප්‍රශ්නය පුතේ ඇත්තටම තරමක් දුරට ලේසි ප්‍රශ්නයක්. ඒ වගේම ගොඩක් විස්තර කරලා ලියන්නත් පුළුවන්. මේ ප්‍රශ්නය විභාගයට આવොත් ලකුණු 10ක ප්‍රශ්නයක් එහෙම නැත්නම් ලකුණු 20ක ප්‍රශ්නයක් විදිහටත් එන්න පුළුවන්. ඉතින් කාලය කළමනාකරණය කරමින් පිළිතුර ගොඩනගා ගන්න අපි කටයුතු කරන්න ඕනි. මොකද මේ ප්‍රශ්නයට වැඩි වෙලාවක් ගත්තොත් අනෙක් ප්‍රශ්න සඳහා අපිට කාලය මදි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙලා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය තුලින් හඳුන්වලා දුන්න සර්වජන ඡන්ද බලය ගත්තාම දේශපාලන සමාජ ආර්ථික වගේ ගොඩක් විශේෂ වුණ යෝජනාවක්. ඉතින් මේ ප්‍රශ්නය අනුව මෙතනදී අපිට කතා කරන්න තියෙන පුතේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ තුලින් හඳුන්වලා දුන්න සර්වජන ඡන්ද බලයේ දේශපාලන හා සමාජ බලපෑම ගැන තමයි මෙතනදී කතා කරන්න තියෙන්නේ. අන්න ඒ දෙකට තමයි අපි මෙතනදී ගොඩක් අවධානය දෙන්න ඕනි. ඒ අනුව අපි මුලින්ම දේශපාලන ප්‍රතිඵල ගැන කතා කරමු. මේ සර්වජන ඡන්ද බලය නිසා ඇති වුණ දේශපාලන වශයෙන් ඇති වුණ බලපෑම තමයි පුතේ ජනතාවගේ දේශපාලන සහභාගීත්වයේ ඉහළ ගියා. ඒ වගේම තමයි ජනතාවට පුළුවන් වුණා ආණ්ඩුවලට බලපෑම් සිද්ධ කරන්න. ඒ වගේම තමයි ජනතාවගේ දේශපාලන දැනුම වර්ධනය වුණා මේ හරහා. ඒ වගේම දේශපාලන පක්ෂ ක්‍රමයකට පදනම වැටුණා. ඒ වගේම තමයි පුතේ ජනතාව සක්‍රීයව දේශපාලන කටයුතු වලට සහභාගී වෙන්නත් පටන් ගත්ත මේ සර්වජන ඡන්ද බලය නිසා. ඉතින් මේ වගේ දේශපාලන ප්‍රතිඵල ගණනාවක් ඇති වුණා. ඉතින් මේ විදිහට පෙළගස්වපු මේ කරුණු අපි එකින් එක පැහැදිලි කරන්න ඕනි. උදාහරණ සහිතව පැහැදිලි කරගෙන යන්න ඕනේ අපේ පිළිතුර තුලදී. එතකොට අපිට පුළුවන් වැඩි ලකුණකට යන්න පුළුවන් වෙනවා. මේ සර්වජන ඡන්ද බලය තුලින් තමයි පුතේ සාමාන්‍ය ජනතාව අතට දේශපාලන බලය ලැබෙන්න පටන් ගත්. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න මේ හරහා අවස්ථාව ලැබුණා. අපි කලින් කතා කළා 1924 වෙනකොට ලක්ෂ 2කට වගේ පිරිසකට තමයි ඡන්ද බලය හිමි වෙලා තිබුණේ. නමුත් 1931 දී එය පුතේ ලක්ෂ 15 දක්වා ලක්ෂ 2 ඉඳන් ලක්ෂ 15 දක්වා වර්ධනය වුණා. ඒ වගේම 1936 වර්ෂයේ වෙද්දී පුතේ ලක්ෂ 24ක් දක්වා ජනතාවගේ දේශපාලන සහභාගීත්වය වැඩි කරන්න මේ සර්වජන ඡන්ද බලයට හැකියාව ලැබුණා. ජනතාවගේ දේශපාලන සහභාගීත්වය මේ හරහා ඉහළ යන්න පටන් ගත්තා. ඉතින් මේක අපිට උදාහරණයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ 1924 වෙනකොට ලක්ෂ 2ක් වගේ තිබුණ ඡන්ද සංඛ්‍යාව 1931 වෙද්දී ලක්ෂ 15 දක්වා ඉක්මවා ගියා. මේ ආසියාතික රාජ්‍යයන් අතරින් පුතේ ඉස්සෙල්ලාම මුල්වරට සර්වජන ඡන්ද බලය ලැබුණු රටක් තමයි පුතේ ලංකාව. ඉතින් මේ තුලින් සාමාන්‍ය ජනතාව ප්‍රධාන දේශපාලන බලවේගයේ බවට පත් වුණා මේ සමාජය තුල. ඊළඟ කරුණ තමයි පුතේ ජනතාවට ආණ්ඩුවට බලපෑම් කළ හැකි වීම. මේ සර්වජන ඡන්ද බලය නිසා ජනතාවට හැකියාව ලැබුණා තමන් කැමති මහජන නියෝජිතයින් තෝරාපත් කරගන්න වගේම රටට ජනතාවට වැඩක් නොකරන මහජන නියෝජිතයින් පරාජය කරන්නත් හැකියාව තිබුණා. තමන්ගේ ඡන්ද අයිතිය තුලින් ඒ වගේම ආණ්ඩු පරාජය කරන්න ආණ්ඩු ජයග්‍රහණය කරවන්න වගේ අයිතියක් මේ සර්වජන ඡන්ද බලය තුලින් ජනතාවට ලැබුණා. ඊළඟ කාරණාව තමයි ජනතාවගේ දේශපාලන දැනුම වර්ධනය වුණා කියන කාරණාව. මේ සර්වජන ඡන්ද බලය තුලින් ජනතාව මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගී වුණා. ඒ වගේම ඡන්දේ භාවිත කළා. මහජන නියෝජිතයින් පත් කර ගැනීමට කටයුතු කළා. මෙන්න මේ වගේ කාරණා තුලින් ජනතාවගේ දේශපාලන දැනුම වර්ධනය වීම සිද්ධ වුණා. ඉතින් මේ වෙද්දී නම් පුතේ පෙළපාලි උද්ඝෝෂණ ඒ වගේම රැස්වීම්
සම්මන්ත්‍රණ වගේ දේවල් තුලින් ජනතාවගේ දේශපාලන දැනුම ඉහළ යාම අපිට දකින්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි පුතේ දේශපාලන පක්ෂ ක්‍රමයකට පදනම වැටීම කියන එක. මේ සර්වජන ඡන්ද බලය ලබා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි පුතේ දේශපාලන පක්ෂ ඇති වෙන්න පටන් ගත්තේ. ඒ අනුව 1935 දී පුතේ ලංකා සම සමාජ පක්ෂය මුලින්ම ආරම්භ වෙනවා. ඒ වගේම 1943 වෙද්දී ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වෙනවා. ඊට අමතරව ඒ වකවානුව තුළදී බොහෝ දේශපාලන පක්ෂ බිහිවීම දකින්නට ලැබුණා. ඉතින් මේ දේශපාලන පක්ෂ බිහිවීම සර්වජන ඡන්ද බලයේ දිගු කාලීන ප්‍රතිඵලයක් විදිහට අපිට සලකන්න පුළුවන්. අද වෙනකොට තියෙන මේ දේශපාලන පක්ෂ ක්‍රමයට පදනම වැටුණු පුතේ මෙන්න මේ සර්වජන ඡන්ද බලය 1931 දී ලබා දීම හේතු කොටගෙන 1947 මැතිවරණය 1947 මහා මැතිවරණය ගත්තාම දේශපාලන පක්ෂ මත පදනම්ව පැවති මුල්ම මැතිවරණය කියලා අපිට පෙන්වලා දෙන්න පුළුවන් උදාහරණයක් වශයෙන්. ඊළඟ කාරණාව තමයි පුතේ දේශපාලන නියෝජිතයින් සාමාන්‍ය ජනතාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්න පටන් ගත්තා කියන කාරණාව. මේ සර්වජන ඡන්ද බලය නිසා සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවලදී මෙතෙක් කටයුතු කළාට වඩා හොඳ උනන්දුවකින් වගකීමකින් කටයුතු කරන්න සිද්ධ වුණා මහජන නියෝජිතයින්ට. මොකද ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්නේ නැති තත්වයට වුන්පත් වුණොත් ඊළඟ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම පරාජයට පත් වෙන සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණාව දැනගෙන දේශීය නියෝජිතයින් සාමාන්‍ය ජනතාව කෙරෙහි ඒගොල්ලන්ගේ අවශ්‍යතා කෙරෙහි නැඹුරු වෙන්න පටන් ගත්තා. ඒ නිසා සාමාන්‍ය ජනතාව රටේ පොදු ජනතාව කෙරෙහි වැඩි වගකීමකින් කටයුතු කරන්න මේ මහජන නියෝජිතයින් පෙළඹුණා. ඒ වගේම තමයි ජනතාවගේ මානව හිමිකම් වර්ධනය වුණා මේ හරහා. සර්වජන ඡන්ද බලය ලැබුණා කියන්නේ පුතේ ඉන් එහාට සාමාන්‍ය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ ඒ වගේම රැස්වීමේ නිදහස, සමාගම් නිදහස මේ වගේ අයිතිවාසිකම් ජනතාවට මේ හරහා ලැබෙන්න පටන් ගත්තා. ඉතින් මේ කියන කාරණා තුලින් දේශපාලන වශයෙන් විශාල බලපෑමක් කරන්න මේ සර්වජන ඡන්ද බලයට හැකියාව ලැබුණා. ඒ වගේම සමාජීය වශයෙන් ගත්තහම පුතේ සමාජ සුබ සාධන සේවාවන් වල ප්‍රගතියක් මේ කාලයේදී දකින්නට ලැබුණා. ඒ වගේම සමාජීය සජීවීකරණය වේගවත් වුණා. ඒ වගේම තමයි සමාජයෙන් කොන් වෙලා හිටපු සමාජ කොටස් වලට සමාජයේ සාධාරණත්වයක් ලැබුණා. ඒ වගේම ගම හා නගරයේ අතර තිබුණ අසමතුලිතතාවය අවම වෙන්න පටන් ගත්ත මේ සර්වජන ඡන්ද බලය හේතු කොටගෙන. ඉතින් මෙන්න මේ කියන සමාජ කාරණා ගැන අපි විස්තරාත්මකව මේ පිළිතුර තුළදී සාකච්ඡා කළ යුතු වෙනවා. සමාජ සුබ සාධන කටයුතු වල දියුණුව ගැන කතා කරද්දී පුතේ අධ්‍යාපනයේ වගේම සෞඛ්‍ය වගේ මේ දේවල් වලට සහන ආධාර ලබා දීම සිද්ධ කළා. ඒ වගේම ආයෝජනයන් ඒ සඳහා යොමු කළ ආයෝජනයන් වැඩි කරන්න පටන් ගත්තා. ඒ වගේම කාම්කරු ජනතාවගේ සුබ සාධනය ගැන වඩාත් උනන්දු වීමක් මේ කාලයේදී දකින්න ලැබුණා. නිදහස් අධ්‍යාපනයේ ඒ වගේම ආහාර සලාක ක්‍රමයේ තිබුණ ගෝ ජනපද ව්‍යාපාර ඒ වගේම රෝහල් සේවය වගේ ක්ෂේත්‍රවල මේ කාලයේදී ප්‍රගතියක් ඇතිවීම මේ සර්වජන ඡන්ද බලය නිසා සිද්ධ වුණා. ඉතින් මේ අවශ්‍යතා ඉටු නොවුනොත් ජනතාව ඊළඟ මැතිවරණයේදී වෙනත් නියෝජිතයින් හරි එහෙම නැත්නම් වෙනත් ආණ්ඩුවක් හරි පත් කර ගන්න නිසා ජනතාව කෙරේ ජනතාවගේ සුබ සාධන සේවාවන් කෙරේ වැඩි අවධානයක් යොමු කරන්න එවකට සිටි දේශීය නියෝජිතයින් කටයුතු කළා. ඒ වගේම සර්වජන ඡන්ද බලය තුලින් සාමාන්‍ය ජනතාව අතට මේ දේශපාලන බලය ගියා. ඒ නිසා රට තුල සෑම ජන කණ්ඩායමක්ම වැදගත් වෙන තත්වයකට පත් වුණා මේ නිසා. ඒ හැමෝගෙම ඡන්දයට වටිනාකමක් මේ සර්වජන ඡන්ද බලය තුලින් ලැබුණා. ඒ තුලින් සමාජ ආන්තීකරණයට පත් වෙලා හිටපු සමාජ වාර්ගික කණ්ඩායම් වලට පිළිගැනීමක් ලැබෙන්න පටන් ගත්ත මේ සර්වජන ඡන්ද බලය නිසා. ඒ වගේම තමයි සමාජයේ සජීවීකරණය වුණා. ඒ කියන්නේ සමාජ කොටස් අතර පැවති අසමානතාවය අඩු වුණා කියන එක. කුල ભેද, ඒ වගේම පන්ති ભેද, ඒ වගේම ගම හා නගරය අතර තිබුණ දුරස්ථභාවය මෙන්න මේ වගේ දේවල් අඩු වෙලා සාමාන්‍ය ජනතාවට වටිනාකමක් ලැබීම සිද්ධ වුණා. දක්ෂතාවය අනුව, හැකියාව අනුව ඉහළට යන්න අවස්ථාව ලැබුණා සාමාන්‍ය ජනතාවටත්. ඉතින් මෙන්න මේක තමයි සමාජයේ සජීවීකරණය වුණා කියන එකෙන් අදහස් කරන්නේ. මෙන්න මේකත් හේතු වුණා සර්වජන ඡන්ද බලයේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මේ කියන සමාජමය බලපෑම මේ සර්වජන ඡන්ද බලය තුලින් ඇති වුණා. අපිට
පිළිතුර අවසන් කරන්න කලින් නිගමනයේ වශයෙන් කියන්න පුළුවන් මේ කරුණු සලකලා බලලා ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ 1931 දී හඳුන්වලා දුන්න සර්වජන ඡන්ද බලය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංවර්ධනයේ වැදගත් හැරවුම් ලක්ෂයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ තුලින් සාමාන්‍ය ජනතාවට දේශපාලන ක්‍රියාවලියට ඍජුවම සහභාගී වීමේ අවස්ථාව ලැබුණා. ඒ වගේම ජනතා නියෝජනය, දේශපාලන දැනුවත්භාවය වගේම සමාජ සාධාරණත්වය මේ තුලින් වර්ධනය වුණා. ඉතින් ඒ හේතුවෙන් සර්වජන ඡන්ද බලය ලංකාවේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ගොඩනැගීමට මූලික පදනම සපයපු ඓතිහාසික ප්‍රතිසංස්කරණයක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන් කියලා සාර්ථකව පිළිතුර අවසන් කරන්න පුළුවන් ඔයාලට. අද අපි මේ වීඩියෝ එක තුලින් කතා කළේ සර්වජන ඡන්ද බලයේ සමාජ සහ දේශපාලන බලපෑම ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න channel එක subscribe කරලා තියාගන්න. දිගටම මම දේශපාලන විද්‍යා අනුමාන රචනා ප්‍රශ්න මාලාවක් වගේම කෙටි ලිඛිත අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න, share කරන්න. සියලු දෙනාට සුබ දවසක්.